හරි මට ගාන කිය. ගාන කියන්න. ප්‍රශ්න කියන 18 27 36 බලන් ඉන්න. අතානවත්තල බලන් ඉන්න. මහා පොදු සාධකය හදන්න පුළුවන් ආකාර කීයක් තියෙද? මහා පොදු සාධකය හොයන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. පළවෙනි ආකාරය මොකද්ද? මේ එක එකකේ සාධක එළියර වෙලා ලොකුම එක්කෙනා රවුම් කරනවානේ. බලන්න 18 18 සාධක මොනවද? 18 හැදෙන ආකාර මොනවද එන? 18 හැදෙන ආකාර එක්වරක් 18 දෙවරක් 9 තුන්වරක් 6 තව තියෙයිද? නෑනේ. එහෙනම් 18 සාධක අපි ලියන්න පුළුවන් 1 18 2 9 3 6 හරිනේ. ඊට පස්සේ 27 හැදෙන ආකාර මොනවද? 27 වරක් 1 9 වරක් 3 එච්චරයිනේ. එහෙනම් 27 හැදෙන ඒවා ලියන්න පුළුවන් 27 1 9 3 36 හැදෙන ආකාර එක් වරක් 36 කතා කරන්න එපා අහන් ඉන්න. දෙවරක් 18 තුන්වරක් 12 නවවරක් 4 ඔච්චරයි නේද තියෙන්නේ. අහන් ඉන්න කතා කරන්න එපා. 36 සාධක මොනවද? 1 36 2 18 3 12 9 4 ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ තියෙන්නේ 18 සාධක, මේ 27 සාධක, මේ 36 සාධක. තුනේම තියෙන වැඩිම සාධකය මොකද්ද? පොදු සාධකය මොකද්ද? ඒකට අපි දුව මහා පොදු සාධකය කියලානේ. තුනේම තියෙන සාධක වලින් විශාලම වෙලා පොදු වෙන්නත් ඕනි. කීයක් තියෙන්නේ? 9. එහෙනම් මහා පොදු සාධකය මොකද්ද? 9. මහා පොදු සාධකය සමානයි 9. මේ හොයන්න පුළුවන් පළවෙනි ආකාරය. හරිනේ. ඔයි බෝඩ් මකන එක දෙන්න මකන. හරි බලන්න ඉන්න. කතා කරන්න එපා. බලන්න ඉන්න. දෙවෙනි ක්‍රමයේදී කරේ අපි ප්‍රථමක සංඛ්‍යා ඇසුරෙන් නෙවෙයිනේ. ප්‍රථමක සංඛ්‍යා ඇසුරෙන් බලාගෙන ඉන්න. ප්‍රථමක සංඛ්‍යා ඇසුරෙන් මොකද කරේ? මේව ලියා ගන්නවා. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයෙන් 18 දෙකෙන් බෙදනවද? ඔව්. 9යි 9 කීයෙන්ද බෙදෙන්නේ? 3ෙන්. 3යි 3 3ෙන් බෙදුනා 1යි. එහෙනම් 18 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. ඊට පස්සේ 27 27ත් කීයෙන්ද බෙදෙන්නේ? දෙකෙන් බෙදනවද? නෑ 3ෙන් බෙදෙනවා. 3 වරක් 9යි 3 වරක් 3යි 3 වරක් 1යි. එහෙනම් 27 ලියන්න පුළුවන්. තුනේවා 3ක් ගුණ කරන්න. හරි නේද? ඊට පස්සේ 36 දෙකෙන් බෙදුනා 18යි දෙකෙන් බෙදුනා 9යි ආයි දෙකෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙනවා 3යි 3ෙන් බෙදුනා 1යි. අහන් ඉන්නවද? මේ ඔක්කොම ටික මතක් කරගෙන යනවා. මේ මහා බුදු සාධකයේ ඒ ටික මතක් කරගෙන යන්නේ දැන්. එහෙනම් අපිට 36 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. ඊට පස්සේ මොකද්ද අපි මේකෙදි කරේ? තුනේම තියෙන ඒවා රවුම් කරා. තුනේම තියෙන ඒවා රවුම් කරා. දෙකේ ඉලක්කම තියෙනවත් තුනේම නෑනේ. දෙකේ ඉලක්කම නෑනේ. එහෙනම් දෙකේ ඉලක්කම රවුම් කරන්න බෑ. තුනේ ඉලක්කම මේ හරි නේද? තුනේ ඉලක්කමක් ගන්න පුළුවන්. තව තුනේ ඉලක්කමක් ගන්න පුළුවන්ද? පුළුවන් නේ මේදී. එහෙනම් ඒකත් ගත්තා. එහෙනම් මහා බුදු සාධකය සමානයි 3. මෙතන එක 3ක් ගත්තා. මේකෙන් තව 3ක් ගත්තා. 3 වරක් 3 9යි. මේ දෙවෙනි ආකාරය. හරි නේද? ඊට පස්සේ තුන්වෙනි ආකාරය මගනේ. පස්සේ තුන්වෙනි ආකාරය අහන් ඉන්න. තුන්වෙනි ආකාරෙදි කරේ මොකද්ද අපි? 3ම ලියලා බෙදාගෙන යනවානේ. 3ම ලියලා බෙදාගෙන යනවා. ඒ සංඛ්‍යා 3ම බෙදෙනවා නම් විතරක් අහන් ඉන්න. 18 27 36 කියලා ලියලා 3ම බෙදෙනවා නම් විතරක් බෙදුවා අපි මහා පොදු සාධකයේදීනේ. එකේව 3ක් වෙනකම් බෙදුවේ කුඩා පොදු ගුණාකාරයේදී. මතකයිනේ? 3ම බෙදෙනවා කීයෙන්ද? 3ෙන් බෙදෙන්නේ. 3ෙන් බෙදෙනවද? 2ෙන් බෙදෙනවද? සංඛ්‍යා 3ම කීයෙන්ද බෙදෙන්නේ?
දෙකෙන් බෙදෙනවද සංඛ්‍යා තුනම? නෑනේ. කීයෙන්ද බෙදෙන්නේ? තුනෙන් බෙදෙනවා. 18 තුනෙන් බෙදුනා 6යි. 27 තුනෙන් බෙදුනා 9යි 36ට. ආපහු කීයෙන්ද බෙදෙන්නේ? තුනම බෙදෙනවා 3ෙන්. 2යි 3යි 4යි. ආපහු තුනම බෙදෙන එකක් තියෙනවද? මේ සංඛ්‍යා තුනම බෙදෙන්නේ නෑනේ. එහෙනම් එච්චරයි. මහා පුදු සාධකයේ සමාන වෙනවා. මෙන්න මේ පැත්තේ ගුණාකාර වලට 3 වරක් 3 9යි. හරි නේද? අපිට ආකාර තුනේ ආවේ 9 නේ උත්තරේට. හරි නේද? ඊට පස්සේ අපිට කියනවා කුඩා පොදු ගුණාකාරය හොයන්නලු ආකාර තුනටම. කුඩා පොදු ගුණාකාරය කිව්වේ මොකද්ද? මේ වගේ ගුණාකාර ලියාගෙන ගියන් පස්සේ තුනටම පොදු වෙලා තියෙන අඩුම අගය අඩුම ගුණාකාරයනේ 18යි 27යි 36යි. 18 වරක් ලියන් යම් බලන්න. 18යි 18 වරක් 2 36යි 18 ඒව 3ක් 54යි 4ක් 72යි. එතන යන දැන්ට ලියලා බලමු. 27 වරක් 27යි 27 වරක් 2 බලන්න නිකන් ඉතින් හදලා දෙවරක් අත 14යි 4 දැම්ම එකක් ඉතිරි දෙවරක් 2 4යි 1යි 5යි 54යි 3 27 වරක් 3 3 වරක් අත 21යි 2 එක දැම්ම දෙකක් ඉතිරි 3 වරක් 2 6යි 2යි 8යි 81යි. මේකත් ලියන් 36යි 72යි 108යි. ආවේ නෑනේ. ඒක අමාරු වෙන්නේ අපිට. ඒ කියන්නේ එක ක්‍රමයක කොහොම තියෙන දීලා අපි යන් දෙක ක්‍රමයෙන් හදන්න බලාගෙන ඉන්නවම මොන අපි යන දෙක ක්‍රමයයි. අයියේ පළවෙනි ක්‍රමයේ කොච්චර දුර ලිය වෙනවද කියලා අපි දන්නේ නැහැ. නේ මෙහෙම ලියාගෙන යන්න බෑ තුනටම පොදු ගුණාකාරයක් වෙනකන්. අපි ලියපු ටිකෙන් ආවේ නැහැ. ඒක නිසා අපි දෙවෙනි ක්‍රමයට ගිහිල්ලා උත්තරේ බලලා කොච්චර දුර යනවද කියලා බලමු. එනේ තේරුණාද? එහෙනම් දෙවෙනි ක්‍රමය නෑ. කෙලියාල කියන ප්‍රථමක සංඛ්‍යා ඇසුරෙන් හදන්න ඒ විදිහට කියනවා. සාමාන්‍ය විභාගයට එන්නේ බෙදීමේ ක්‍රමය මගින්. අපි අර එකේව තුනක් වෙනකන් බෙදුවේ. අන්න ඒ ක්‍රමයට තමයි විභාගෙදී එන්නේ සාමාන්‍යයෙන්. දෙවෙනි ක්‍රමයේදී මොකද්ද කරේ? මේවා ලියාගෙන යනවා. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට මතකයිනේ. 18 දෙකෙන් බෙදුවා 9යි. 3ෙන් බෙදුවා 3යි. 3ෙන් බෙදුවා 1යි. එහෙනම් 18 ලියන්න පුළුවන් 2 1යි 3 2යි. හරි නේද? හරිද? ඊට පස්සේ 54 නේ 27 නේ 27 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදුවා 3 වරක් 9යි 3 වරක් 3යි 3 වරක් 1යි. එහෙනම් 27 ලියන්න පුළුවන් 3යි. ඊට පස්සේ 36 කොහෙන්ද ආවේ? දෙකෙන් බෙදුවන් 18යි දෙකෙන් බෙදුවන් 9යි 3ෙන් බෙදුවා 3යි 3ෙන් බෙදුවා 1යි. එහෙනම් 36 ලියන්න පුළුවන් 2 2යි 3 2යි. ඔහොමනේ ආවේ. බලන් ඉන්න දැන්. අපි මොකද්ද මේකෙදි කරේ? කුඩා පොදු ගුණාකාරද මොකද්ද කරේ? කුඩා පොදු ගුණාකාරද මොකද්ද කරේ? වැඩිම දර්ශකයේ සහිත පදය ගත්තේ මතකයිනේ. දෙකේ වයින් තියෙන වැඩිමෙක් කීයද? දෙකේ වගෙන් තියෙන වැඩිමෙක කීයද? දෙකේව 2යිනේ. දෙකේව 2නේ වැඩිම තියෙන්නේ. එහෙනම් දෙකේව 2යි. තුනේ වයින් 3යි. දෙකේව 2 කියන්නේ දෙවරක් 2 4යි. තුනේව 3ක් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 3 වරක් 3 9 9 වරක් 3 27යි. 27 වරක් 4 4 වරක් 7 28යි. 8 දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10යි. 108ක් වෙනවා. එහෙනම් හරිනේ අපි ලියන් යන්න ඕනේ කොතනට යනකන්ද මේ වගේ 108ට යනකන් ලියන්න වෙනවා. බලමු ලියලා 72ට 18ක් එකතු වුණාම කීයද? 90යිනේ. 90ට 18ක් එකතු වුණා 108ක් වෙනවා. හරි. එහෙනම් ඒකෙත් වෙනවා 108. මේක ලියලා බලමු. 27 වරක් අපි 3ට යනකම් බැලුවා 4 බලන්න. 4 වරක් 7 28යි. 8 දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10යි. හරි. තුනේම ආව වෙන 108. එහෙනම් ඒ විදිහට තුන හදලා පෙන්නුවා. හරි නේද? ක්‍රම දෙකකට හදලා පෙන්නුවා. දැන් තුන්වෙනි ක්‍රමේ තියෙන්නේ. අවසාන ක්‍රමය මොකනේද? මේ බලාගෙන ඉන්න දේ අවසාන ක්‍රමය. අවසාන ක්‍රමයේදී මොකද්ද කරේ අපි? කුඩා පොදු ගුණාකාරය වෙන තුන්වෙනි ක්‍රමයේදී මොකද්ද කරන්නේ අපි? ඔක්කොම එකට ලියලා ඉවරලා එකේව තුනක් යනකම් බෙදනවානේ. එහෙම නේද? හරිනේ. 18 27 36යි
කොහොම ලියලා එකේව 3ක් යනකම් බෙදෙනවා. ඔක්කොම දෙකෙන් බෙදනවද? ඔක්කොම දෙකෙන් බෙදනවද? කී එකක් හරි බෙදනවනේ. මේකෙදි කරන්නේ එකක් හරි බෙදනවා නම් බෙදයි යනවනේ. එකක් හරි බෙදෙනවා එහෙනම් 9යි 27 බෙදෙන්නේ නැති නිසා 15ට යනවා. 36 දෙකෙන් බෙදුණා 18යි. ආවෝ 18 දෙකෙන් බෙදෙන එකක් තියෙනවනේ. 9 ගියා 27 15ට ගියා. 18 දෙකෙන් බෙදුණා 9යි. ඊට පස්සේ කීයෙන්ද බෙදෙන්නේ? 3ෙන්. 9 3ෙන් බෙදුණා 3යි. 27 3ෙන් බෙදුණා 9යි. 9 3ෙන් බෙදුණා ආවෝ කීයෙන්ද බෙදෙන්නේ? 1යි 3යි 1යි. ආවෝ 3ෙන් බෙදුණ 1යි 1යි 1යි. ඔන්න තුනට යනකම් බෙදන්න ඕනි. හරි නේද? ඊට පස්සේ කුඩා පොදු ගුණාකාර කිව්වේ මොකද්ද? මෙන්න මේ ටිකේ ගුණිතය බලන්න 108ක් එන්න බෑ නේ අපිට. අපිට ආව 108 නේ උත්තරේට. බලන්න එනවද කියලා. දෙවරක් දෙක 4යි 3 වරක් 3 9 9 වරක් 3 27යි. බලන්න 27 වරක් අතර කීයක් එනවද? 4 වරක් අතර 28යි 8 දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් දෙක 8යි 2යි 10යි. කීයක් එනවද? 108යි. හරි නේද? ආකාර තුනෙන්ම ආවනේ 108. දැන් තනියෙන් හදන්න. දැන් අදී තනියෙන් හදන්න. කතා කරන්න එපා තනියෙන් හදන්න. ඔව් ඔක්කොම හදලා පෙන්නන්න. මුලින්ම මහා පොදු සාධකයේ ආකාර තුනෙන්ම හදන්න. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරයේ ආකාර තුනෙන්ම හදන්න. මේ කතා කරන්න එපා.